රිසෙප්ෂන් එක කිව්වහම හැමෝම හිතන්නේ එන අමුත්තට ආයිබෝවන් කියලා එතකොට hina වෙලා එයාගේ කී කාඩ් එක දෙන එයාලත් එක්ක නිකන් චැටින් එකක් දාගෙන ඉන්න පිරිසක් කියලා නැහැ. මේ රිසෙප්ෂන් ගර්ල් කියන එනක රිසෙප්ෂන් බෝයි කියන මේ කැරක්ටර් එක පිටිපස්සේ ලොකු ටීම් එකක් ඉන්නවා මේ සර්විස් එක දෙන්න. ඒ වගේම තමයි නිකන් පුද්ගලයෙක්ට මේ රෝල් එක හැන්ඩල් කරන්න බෑ. මොකද මෙයා දැනුමින් යුක්ත වෙන්න ඕනි. මේ යන ටූරිසම් ඉන්ඩස්ට්‍රි එකේ අප්ඩේටඩ් වෙන්න ඕනි. ඒ වගේම තමයි මේ හොටෙල් එකට අදාළ ප්‍රොසීජර්ස් ගැන අවබෝධය තියෙන්න ඕනි. මේන ගෙස්ලව හැන්ඩල් කරන්න පුළුවන් හොඳ කස්ටමර් සර්විස් එකක් ගැන දෙන්න පුළුවන් හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් වෙන්න ඕනි. ඒකෝර නිකම් පුද්ගලයෙක් විදිහට අපිට මෙයාව වර්ත ගන්නන්න බෑ. මෙයාලා දැනුමෙන් පරිපූර්ණ එක්ස්පීරියන්ස් තියෙන පිරිසක් පාඩපත් වෙන්න ඕනේ. ඒක නිකම් ආයිබෝවන් කියන පිරිසක් විතරක් නෙමෙයි රිසෙප්ෂන් එකක් කියලා කියන්නේ. දැන් සිකියුරිටි එක හරහා බෙල් බෝයි හරහා මඟ පෙන්වීමෙන් රිසෙප්ෂන් එකට එන මේ ගෙස්ව චෙක් ඉන් කරන process එක වගකීම ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක දෙන්නේ රිසෙප්ෂන් එකෙන්. අපි ගොඩක් දුරට මේ වෙනකොට පාවිච්චි කරන්නේ ෆ්‍රන්ට් ඔෆිස් ඩිපාර්ට්මන්ට් කියන එක. ඉස්සර අපි කියන රිසෙප්ෂන් එක ඊපස් රිසෙප්ෂන් ගර්ල් ඒ වගේ වචන. හැබැයි දැන් වෙනකොට අපි පාවිච්චි කරන ඉන්ඩස්ට්‍රියල් විදිහට ෆ්‍රන්ට් ඔෆිස් ඩිපාර්ට්මන්ට් එක ෆ්‍රන්ට් ඔෆිස් ඒජන්ට් කියන වචන. හරි ගෞරවාන්විත වෘත්තියක් නිසා. එතකොට මුලින්ම අපි ගෙස් කෙනෙක්ව හොටෙල් එකකට ගන්නකොට හරි ඔයාලට කාමරයක් තියෙනවා මෙන්න කීයක කියලා දෙන්නේ නැහැ. අපි ගෙස්ගෙන් ගන්නන ඩීටේල්ස් ටිකක් තියෙනවා. එතෙන්දී අපි ගෙස්ගේ මුලින්ම પાස්පෝර්ට් එක අරගෙන ඒ પાස්පෝර්ට් එකේ රිලේටඩ් ඩීටේල්ස් ටිකක් තියෙන එක ඒ හොටෙල් එකෙන් හොටෙල් එකට වෙනස් වෙන්න පුළුවන් මේ ප්‍රොසීජර් එක. પાස්පෝර්ට් එක කොපි කරගන්න අය ඉන්නවා සිස්ටම් එකට ඉන්පුට් කරන්න. එතන પાස්පෝර්ට් ඩීටේල්ස් ටික ෆිල් කරගන්න අපි ගෙස්ට් රෙජිස්ට්‍රේෂන් කාඩ් එකක් දීලා අපි මේක ෂෝට් ෆෝම් එකකින් කියනවා GRC එක කියලා. ඉතින් මේ GRC එක ෆිල් කරගෙන ගෙස්ගේ හෝල් ඩීටේල් අරගෙන අදාළ කාමර අංකය සහ අදාළ අනෙකුත් විස්තර සපයා දීම සිද්ධ කරනවා. මෙන්න මේ කියන තැනට එන්න ලොකු ටීම් එකක් වැඩ කරනවා සහ ලොකු කැපකිරීමක් අපි කරන්න ඕනේ මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ. ගෙස් කෙනෙක් කියන්නේ ඇත්තටම ජීවිතයක් තියෙන මිනිස්සෙක්. එතකොට මේ මිනිස්සයාගේ කල්චර් එක වෙනස් වෙන්න පුළුවන්. ආහාර රටාව, ඇලර්ජික් රෝගාබාධ මේ කියනවා ගොඩාක් අභියෝග තියෙන මේ ඉන්ඩස්ට්‍රි එකේදී අපිට සලකා බලන්න ඕනි. ඉතින් එන්නේ එතෙන්දී තමයි අපිට ගෙස් රෙජිස්ට්‍රේෂන් කාඩ් එක සහ ගෙස් කෙනෙක්ව චෙක්ගේ විස්තර වැදගත් වෙන්නේ. එතකොට මේ ගෙස් අපිත් එක්ක ඉන්න කාල සීමාව ඇතුලේ අපි දන්නවා මේ ගෙස්ගේ සම්පූර්ණ විස්තරය මොන රටෙන්ද ආවේ මොන වගේ ආහාර පානද මෙයා ගන්නේ. එතකොට මොන වගේ කල්චර් එකකින්ද දෙන්නේ මොනවද මෙයාට තියෙන රෝගාබාධ එමෙත ඇලර්ජි ෆුඩ් මොනවද මෙන්න මේ කියන හැම දෙයක් මොන වගේ ප්ලෑන් එකක් මොන වගේ ටූරිසම් ප්ලෑන් එකකටද මේ ඇවිල්ලා තියෙන්නේ මේ කියන හැම දෙයක් ගැනම අවබෝධය ගන්න පුළුවන් මෙන්න මේ රෙජිස්ට්‍රේෂන් එක කරන ගෙස්ට් රෙජිස්ට්‍රේෂන් එක කරන ටයිම් ඩියුරේෂන් එක ඇතුලේ මොකද අපි කස්ටමර් සර්විස් දෙනකොට නිකම්ම කාඩ් එක දීලා ෆිල් කරගන්නව නෙමෙයි අපි ගෙස්ට් එක සංවාදයක් යනවා ඇයි රටට ආවේ මොන වගේ දේවල් විසිට් කරන්නද කැමති කොච්චර කාල සීමාවක් ගත්තද වගේ පැටර්න් හරිය ෆ්‍රෙන්ඩ්ලි විදියට අපි අහනවා. ඉතින් ඒවත් එක්ක අපි දන්නවා මේ ගෙස්ට්ගේ මොකද්ද පර්පස් එක කියන එක සහ ඒ වෙනුවෙන් අපිට එයාව ගයිඩ් කරන්න පුළුවන්. ඒක නිසා අපිට මෙන්න මේ චෙක් ඉන් process එක වෙන කාල සීමාව වැදගත් වෙනවා. ඉතින් මේ චෙක් ඉන් process එකේ නම් ගෙස් එතෙන්දී අපිට අපේ හොටෙලෙට ඇතුල් වෙන ගෙස් ආයෙ පිට වෙලා යනකම් අපිට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. සහ ලොකු වගකීමක් අපි සතු වෙනවා මේ ගෙස්ස බලාගෙන ඔහුට පවුලක ඉන්නා වගේ තමන්ගේ පවුලත් එක්ක ඉන්නා වගේ කම්ෆර්ටබල් සෝන් එකක් හදන්න. ඉතින් මෙන්න මේ කියන එකට ෆ්‍රන්ට් ඔෆිස් එක මුලින්ම දායක වෙනවා වගේම මොකද හොටෙල් එක heart එක වෙන්නේ ෆ්‍රන්ට් ඔෆිස් එක. heart of the house කියලා කියනවා අපි. ඒ කියන්නේ ෆ්‍රන්ට් ඔෆිස් එක කියන්නේ heart එක first impression එක දෙන ඩිපාර්ට්මන්ට් එක. හැබැයි මේ ඩිපාර්ට්මන්ට් එක තනියෙන් සර්වයිව් වෙන්න බෑ. මේ ඩිපාර්ට්මන්ට් එකට සපෝට් එක අවශ්‍ය වෙනවා හවුස් කීපින් ටීම් එකෙන්. එතකොට සිකියුරිටි ටීම් එක, බෙල් ඩෙස්ක් එක, එතකොට කිචන් ඩිපාර්ට්මන්ට් එක, මේන්ටෙනන්ස් ඩිපාර්ට්මන්ට් එක, ඊට පස්සේ රෙස්ටොරන්ට් එක F&B එක අපි මේනොට කෝල් කරන එකට F&B එක කියලා, ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් ඩිපාර්ට්මන්ට් එක. මෙන්න මේ කියන හැමෝගෙම සහයෝගය අවශ්‍ය වෙනවා. කොටින්ම කියනවා නම් අපේ ඔපරේෂන් මැනේජර්ස්ලා, ඩිරෙක්ටර්ස්ලා, ජෙනරල් මැනේජර්ස්ලා
මේ කියන හැමෝගෙම කැපවීමෙන් සහ හැමෝගෙම එකතුවෙන් මේ කියන හොටෙල් එක කියන පවුලේම එකතුවෙන් තමයි අපි මේ ප්ලෑන් එක සක්සස් කරගන්නේ. නැතුව තනියම ගෙනියන්න පුළුවන් ගමනක් නෙමෙයි හොටෙල් ඉන්ඩස්ට්‍රි එකේ සේවාවක් සපයනවා කියලා කියන්නේ.